Hi ඔයාලට කොහොමද? ඉතින් ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මම මොකද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ කියලා. මේක ඇත්තටම මට හොඳම result තිබ්බ දෙයක්. මම හිතුවේ ඉතින් මේක ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. ඔයාලට ගෙදරදීම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය දෙකකින් තමයි මම මේක හදන්නේ. ඔයාලා මේක ගොඩාක් අය නම් දන්නවත් ඇති. මොකද YouTube එකේ ගොඩාක්ම අය මේ ගැන වීඩියෝ කරලා තිබ්බා. ඉතින් මේකෙන් මට රිසල්ට් ලැබිච්ච නිසා මම හිතුවා මේක ඔයාලටත් කියලා දෙන්න ඕනේ කියලා දන්නේ නැති අයට. එහෙනම් අපි යන් කොහොමද මේක හදන්නේ කියලා බලන්න. ඔයාලා මේ ස්ක්‍රබ් එක හදාගන්න මේ විදිහට පිරිසිදු භාජනයක් කරගන්න. ඊළඟට ඔයාලට ඇති වෙන ප්‍රමාණයට කෝපිත් දාගන්න. ෆුල් බොඩි ස්ක්‍රබ් එකකට අවශ්‍ය වෙන ප්‍රමාණයට කෝපිත් දාගන්න. ඊළඟට කෝපි දාගත්තු ප්‍රමාණය 150ක්. හරි අඩක ප්‍රමාණයක් සීනි දාගන්න. ඒ කියන්නේ කෝපි හැඳි දෙකක් දාගන්නව නම් ඔයාලා සීනි හැන්දක් දාගන්න. මේ ප්‍රමාණ චුට්ටක් විතර එහා මෙහා ගියාට ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට ඔයාලා මේ දෙක මික්ස් කරගන්න පුළුවන් ප්‍රමාණයට වතුර ප්‍රමාණයකුත් දාගන්න. ගොඩාක්ම වතුර දාගන්නත් එපා, අඩුවෙන් වතුර දාගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයකට දාගෙන මේ දෙක මික්ස් කරගන්න. දැන්ම සීනි ටික තියෙනවනේ, ඒ ටික දිය වෙනකම් මික්ස් කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයක් මික්ස් කරගෙන ඉක්මනට ඔයාලා මේක ඇප්ලයි කරගන්න ඕනේ. මොකද සීනි දිය වුණාට පස්සේ මේ ස්ක්‍රබ් එකෙන් වැඩක් නැහැ. ඔයාලට ළමයි මේකට දුඹුරු සීනි එහෙම නැත්නම් සුදු සීනි ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් නම් ලොකු ඇට සීනි ඒක පාවිච්චි කරන් තිබ්බනම් ඒක ගොඩක්ම හොඳයි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම හදාගත්තු ස්ක්‍රබ් එක. මේක මේ ෆුල් බොඩි යූස් කරන්න පුළුවන්. ඔයාලට මුළු ඇඟටම මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මේක අද පාවිච්චි කරන්නේ නැහැ මුළු ඇඟටම. මොකද මම මේ කීයේ පාවිච්චි කරා මුළු ඇඟටම. ඒ නිසා ඔයාලට මම අද මේක කරන විදිහ පෙන්නන්නම්. ඔයාලා මේකට සීනි, කෝපි මේ විදිහට දාගෙන ගොඩාක් මික්ස් කරන්න යන්නත් එපා. මේක කරපු ගමන්ම ඇප්ලයි කරන්න. මොකද සීනි කැඩ ටික දිය වෙන්න දෙන්න එපා. ඔයාලා මේ විදිහට අරගෙන ඔයාලගේ මුළු ඇඟේම මේ විදිහට වක්‍රාකාරව මේ විදිහට ඇප්ලයි කරන්න. ඔයාලා මූණේ මේක ඇප්ලයි කරනකොට හයියෙන් අතුල්ලන්න නැතුව, අත තද කරන්න නැතුව සාමාන්‍යයෙන් ලොකු බරක් දෙන්න නැතුව මූණ අතුල්ලන්න. හැබැයි මේ නහය දෙපැත්තේ එහෙම නහය උඩ නහය දෙපැත්තේ මේ නිකටේ අර කළු වෙලා තියෙනවනේ සමහරුන්ගේ. අන්න ඒ ප්‍රදේශ ටිකක් හයියෙන් අතුල්ලලා ඒ ටික අයින් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා හොඳට ස්ක්‍රබ් කරගන්න පුළුවන්. එතකොට අපේ ඩෙඩ් ස්කින් එක අයින් වෙනවා. මේක ගාපු ගමන්ම මේ හොදන්න යන්න එපා. මේක හොඳට ඔයාගේ ස්කින් එකට ඇබ්සෝබ් වෙන්න දෙන්න. මේ විදිහට වක්‍රාකාරව හොඳට අතුල්ලන්න තමයි තියෙන්නේ. මේ ස්ක්‍රබ් එක ඔයා මුල් පාරට නම් කරන්නේ. මේකේ වෙනස ඔයාට ඔන්න බලා ගන්න පුළුවන්. මුල් පාරට කරන කෙනෙක්ට ඊටාම ලේසියෙන් වෙනස බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ ස්කින් එකේ ඩෙඩ් ස්කින් එක අයින් වෙනවා. ඊට පස්සේ සම සොෆ්ට් වෙනවා. අමුතු ග්ලාස් ලුක් එකක් එනවා. ෂයින් වෙනවා. අර ගොරෝසු ඒ කියන්නේ ගොරෝසු වෙන අපේ හැම ඩෙඩ් ස්කින් එක තියෙදිනේ ඒක අයින් වුණාට පස්සේ හැම ඇත්තටම ස්මූත් වෙනවා. ඔයාලා මේක ගාගෙන පැයක් හෝ විනාඩි 45ක් වගේ ඉන්න. ඉඳලා ඉවර වෙලා හොඳට වොෂ් කරලා දාන්න. හොඳට වොෂ් කරන්න මේ කෝපියෙම හොඳට යන්න මේක වොෂ් කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් හොඳ මොයිස්චරයිසර් එකක් හරි ඇලෝවෙරා ජෙල් එක හරි ඇප්ලයි කරලා මසාජ් කරගන්න. ඔයාලා මේ ස්ක්‍රබ් එක ළමයි අනිවාර්යයෙන්ම සතියට දෙපාරක් වගේ පාවිච්චි කරන්න. ඔයාලට ඉක්මනින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් අය ඉතින් රුපියල් 2000 3000 වියදම් කරලා කඩවල වලින් මේ වගේ ස්ක්‍රබ් ගන්නවා. ඉතින් ඒ වගේම ප්‍රතිඵලයක් ඔයාලට මෙන්න මේ ගෙදරදීම හදා ගන්න පුළුවන් අඩු මුදලකින් හදාගන්න ස්ක්‍රබ් එකෙනුත් ඒ රිසල්ට්ම ආට ගන්න පුළුවන්. මම හිතනවා ඊට වැඩි රිසල්ට් එකක් මේකෙන් ලැබෙනවා කියලා. මොකද මම ඇත්තටම මේකේ මට හොඳ රිසල්ට් තියෙනවා. ඒකයි මම මෙච්චර ආට කියන්නේ මේකේ මට බෙස්ට් රිසල්ට් තිබ්බා. ඒ නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාලා මීට කලින් මේ ස්ක්‍රබ් එක try කරලා තියෙනව නම් ඒකේ රිසල්ට් තියෙනව නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න අනිත් අයට දැනගන්න. මේ ස්ක්‍රබ් එකෙන් ළමයි අපේ ඇඟට මේ සුදක් නම් එන්නේ නැහැ. පැහැපත් කරන එක තමයි කරන්නේ. අපේ හැම ක්ලීන් කරලා හොඳට ක්ලියර් කරනවා. ඩෙඩ් ස්කින් එක වයින් කරලා ලස්සන ස්මූත්
ස්කින් එකක් ලබා දෙනවා. ඇත්තටම අපිට සුදු වෙනවා නම් සුදු වෙන්න ඕනේ පිම්පල් දාගෙන අර කළු ලප ඒ වගේ වැවිල්ල නෙවෙයිනේ. ඇත්තටම ක්ලීන් පැහැපත් විදිහට තමයි සුදු වෙන්න ඕනේ. ඉතින් මේක ඔයාලා අනිවාර්යෙන් try කරලා බලන්න. ළමයි දැන් මම මේක වොෂ් කරගෙන එන්නම්. විනාඩි 45ක් විතර ගියා. දැන් මේක හොඳට අර හැමට මේවිලා තියෙනවා. ඉතින් ළමයි මම මේක වොෂ් කරගෙන ආවා. ඇත්තටම හොඳම රිසල්ට් එනවා මේකෙන් මට. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේක try කරලා බලන්න. එහෙනම් ළමයි අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලටත් මේ විදිහට තව beauty tips දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අද කිලින් එන්නම්. bye bye.